ලක්ෂ 35 සිට නිවාස ඉදිකරවා ගැනීම සඳහා කැදැල්ල එන්ටර්ප්‍රයිසස් සීන පුබුදුවාලයි. එකට ගොඩ වෙන එක අල්ලස් එකට ගොඩ වෙන එක අපහාසයක් ලෙස සලකපු යුගයක් තිබුණා. ඒ නිසා තමයි සමහර අයගේ ගෙවල් වලට ගිහිල්ලා තමයි අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුව කට උත්තර ලිව්වේ. අද කිසිවෙකුගේ ගෙදර යන්නේ නැහැ. හැම කෙනාම එන්න ඕන අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුවෙන්. සාමාන්‍ය කෙනා යන දොරටුවෙන් ඇතුළට එන්න ඕන. නීතිය නරකද? නීති ස්ථාපිත කළා. ඒ වගේම අපි දන්නා මේ රටේ අපරාධ මත්ද්‍රව්‍ය ඒ හුදු මත්ද්‍රව්‍ය ව්‍යසනයක් නෙවෙයි. ඒකත් එක්ක ගොඩනැගුණු අපරාධ රාජ්‍යයක් තිබෙනවා. නිකම් මත්ද්‍රව්‍ය ගෙනලා කවුරු හරි විකුණනවා, කවුරු හරි පාරේ යනකොට වෙඩි තියන මේ වගේ තත්ත්වයක් නෙවෙයි. මේක කළු අපරාධ රාජ්‍යයක් තිබෙනවා. කළු අපරාධ රාජ්‍යයක් තිබෙනවා. ඒ හැමතැනම විසිරලා තිබෙනවා. නිල රාජ්‍යයේ වැදගත් මර්මස්ථාන එතන නියෝජනය කරනවා. ඉතිහාසයේ දේශපාලන යාන්ත්‍රණේ වැදගත් තනතුරු ඇතුලේ මේ අපරාධ කළු අපරාධ රාජ්‍ය තිබුණා. ඊශ්‍රායල් රැකියාවේ විශ්වාසයේ සන්නාමය සහස්ත්‍ර මහනුවර 1340 අංකයට දැන්ම අමතන්න. ආතරයිටිස් ඇතුළු සියලුම සන්දිගත රෝග සඳහා නිසක සහනය සුව අරණ නිවසින් 0766 300 850. Vision Care Sunglasses. Style with protection. අපි තීරණය කරන් තියෙනවා මේ කළු අපරාධ රාජ්‍ය අපි විනාශ කරනවා. මතකද බලන්න. මේ කළු අපරාධ රාජ්‍යයේ මේ මාතෘභූමියත් අපේ දරුවනුත් අපේ දරුවන්ගේ අනාගතයත් බේරගන්න බව සාතික කරනවා. ඒ විතරක් නෙවෙයි. අපි දන්නවා අපේ රටේ ජාතික සමගිය විනාශ වෙච්ච ඉතිහාසයක් තිබුණා. හැම වෙලාවෙම කොතනකෝ සමාජ අර්බුදයක් වෙනකොට ජනතාව ගැටලුවක් වෙනකොට එක පල්ලියට ගහනවා. මම මේ ළඟදී හමුදාය බුද්ධ්‍යංශ නිලධාරී මුණ ගැහුම් වෙලාවෙදී ඔවුන් එක සාකච්ඡා කරා. හරි ඉතා පැහැදිලි. එකම account එකෙන් මුස්ලිම් අන්තවාදයටත් පඩි දීලා තිනවා, සිංහල අන්තවාදයටත් පඩි දීලා තිනවා. මහජනගේ බදු මුදල් වලින් මතකද බලන්න. එල්දර වෙලා තිබුණා. එකම මේ පැත්තේ සිංහල අන්තවාදයට කියනවා උඹලා මුස්ලිම් අයට විරුද්ධව කෑ ගහපල්ලා මෙන්න සල්ලි. අර පැත්තේ මුස්ලිම් අයට කියනවා අන්තවාදීන් තෝරගෙන උඹලා සිංහලට විරුද්ධව කෑ ගහපල්ලා මෙන්න පඩි. එකම ආණ්ඩුවේ බදු මුදල් වලින් ගෙවලා තියෙනවා. මතකද බලන්න. එයි ඔවුන් හැම වෙලාවෙම මේ ජාතිවාදී උපයෝග කරගත්තා උන්ගේ පැවැත්ම වෙනුවෙන්. හැම කෙනාගේම තමන්ගේ ජාතිකත්වය පිළිබඳ තමන්ගේ සංස්කෘතිය පිළිබඳව බැඳීමක් තියෙනවා. ඒ බැඳීම අවුස්සනවා. ඒ බැඳීම ගිනි තියනවා. ගිනිතල අවුස්සනවා. සියලු ප්‍රශ්න යට ගන්නවා. හැබැයි අපි කියන්න කැමතියි දැන් අපේ ආණ්ඩුව අරගෙන කිසිදු තැනක ජාතිවාදී ප්‍රවණතාවයක් හෝ ජාතිවාදී ගැටුමක් ඇති නොවුණු කාලය තමයි අපේ ආණ්ඩුව අත්පත් කරගත්තු කාලය. ඒක තමයි සමාජ සාධනය. ඒක තමයි සමාජ ඉදිරියට යනවා කියන්නේ. අපි හැම විටම කියනවා ජාතිවාදයට අය කිසිසේත්ම අපේ රටේ අපි ඉඩක් දෙන්නේ නැහැ. මතක තියාගන්න. මේ රට එකට ගොඩනගන රටක් බවට පත් කරනවා. ඒ නිසා ආණ්ඩුවක් හැටියට අපිට තව යා යුතු දුර ගොඩක් තියෙනවා. හැබැයි පදනම් පවුරු ශක්තිමත් කරලා තියෙනවා. අපිට අද ඊටම ශක්තිමත් කුළුණු මත නැගිට මේ රටට මේ රටේ පුරවැසියන්ට මේ රටේ ආර්ථිකයට කර්මාන්තකරුවන්ට ව්‍යවසායකයන්ට ආරාධනා කරන්න පුළුවන් දැන් එන්න රට හදන්න කියලා. අපි ශක්තිමත් කුළුණු මත පාදමක් පිහිටවා තිබෙනවා. මේ තමයි වෘද්ධක ශේෂපත්‍ර කෙටියේ. පාදම දිරපු රටක්, කුළුණු කඩාවැටුණු රටක්, ශක්තිමත් කුළුණු මත ශක්තිමත් පාදමක් අත්තිවාරමක් පිහිටවා තිබෙනවා. අපි කර්මාන්තකරුවට ආරාධනා කරනවා දැන් එන්න ඔබගේ කර්මාන්තය. දැන් එන්න ව්‍යවසායකය, දැන් එන්න විදේශගත ශ්‍රී ලාංකිකය. අපි හැමදෙනාටම ආරාධනා කරනවා මෙතෙන් සිට අපි ගොඩනැගීමේ දිශාවට රට පරිවර්තනය කරනවා. ඒ නිසා මේවර ආයලේකින් අපේ පදනම බවට පත් වුණීම ස්ථාවරභාවය තවත් ශක්තිමත් කරමින් ගොඩනැගීමේ දිශාවට අවශ්‍ය වෙන පාර අපි කපලා තියෙනවා. සමහර ශේෂ්ත්‍ර අපි දොරට විවෘත කරලා තිබෙනවා. තව දුර ගමනක් යන්න ඕනකම තිබෙනවා. ඒ නිසා ඉතාමත් ස්ථාවරව ශක්තිමත්ව අපි මේ වැඩේ කරමින් තිබෙනවා. අපිට එරෙහිව තන සුම්බුන් කොටස් එකතු වෙමින් තියෙනවා. කවුද මේ කොටස්? කවුද මේ? එක වෙලාවක කිව්වා
එක කණ්ඩායමක් කැප්පටි පොළගේ අධ්‍යාත්මීය ඒ දේශප්‍රේමීත්වය මත පැවතගෙන යන කණ්ඩායම කිව්වා. අනිත් කණ්ඩායම කිව්වා දොන්ජුවන් ධර්මපාල මතකද? එයාගේ අධ්‍යාත්මය රට පාවා දීමේ කණ්ඩායම කිව්වා. දැන් දොන්ජුවන් ධර්මපාලගේ ටීම් එකයි කැප්පටි පොළගේ ටීම් එකයි එකට. ඇයි එන මොකවත් නෙවෙයි මම කියන්නේ. ඇයි එකතු වෙන බල කරලා තියෙන්නේ. ඊළඟ ගත්තොත් කණ්ඩායම දේශ ද්‍රෝහීන් කිව්වා. රට පාවා දෙන අය අනිත් කණ්ඩායම දේශ ප්‍රේමීන් කිව්වා. දැන් ඒ ඔක්කොම එකට එකතු වෙමින් තිබෙනවා. දේශද්‍රෝහීන් සහ දේශ ප්‍රේමීන්. තව කණ්ඩායමක් ලසන්ත ඝාතනය කරා කිව්වා. අනිත් කණ්ඩායම ලසන්තගේ මිතුරා කිව්වා. දැන් ලසන්තගේ මිතුරයි ලසන්තගේ ඝාතකයයි එකට එකතු වෙන බල කරලා තියෙනවා. මොකද්ද මේ දේශපාලන විපර්යාසය? මොකද්ද උනේ? එක් කණ්ඩායමක් මහ බැංකුවේ මහ මංකොල්ලකාරයා කිව්වා. අනිත් කණ්ඩායම මහ බැංකුවට ගහපු අය කිව්වා. දැන් එකට එයි මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මම දැක්ක එක ප්‍රධානියෙක් කියනවා මේ අපි දෙගොල්ල ඉතිහාසයේ වැරද්දක් කරගත්තා. අපි ඕගොල්ලන්ට හොරා කිව්වා. ඕගොල්ලෝ අපිට හොරා කිව්වා. දැක්කද? හරිද? ඒ නිසා ඒක විසින් තමයි මේක උනේ. ඒ නිසා අපි දෙගොල්ල මොකවත් නොකිය ඉමු ඊට පස්සේ. ඒ සහවාසයට පාර කැපුවේ මොකද්ද? ඒ සහවාසයට පාර කැපුවේ මොකද්ද? ජනාධිපතිවරු හිටියා. ඒ ජනාධිපතිවරු හිටපු ජනාධිපතිවරු වුණා. ඇමතිවරු හිටියා. ඇමතිවරු හිටපු වුණා. දැන් හිටපු ඇමතිවරු. මන්ත්‍රීවරු හිටියා. හිටපු මන්ත්‍රීවරු වුණා. දැන් මේගොල්ලෝ අතර තියෙන පොදු සාමාන්‍යකරණය මොකද්ද? හිටපු ජනාධිපතිවරු, හිටපු ඇමතිවරු, හිටපු මන්ත්‍රීවරු, හිටපු සංස්ථා සභාපතිවරු. වෙන මොකද්ද මේ අතර මේගොල්ලෝ අතර තියෙන සබත්තාවය? එකට හොරකමේ ගියපු අය සමානතාවය. එකට අපරාධ කරපු අය සමානතාවය. එනිසා මේ තියෙන මොකද්ද? ලංකා ඉතිහාසයේ ප්‍රගතිශීලීම ජනතාවත් එක්ක ඉදිරියටම යන ජනතාවගේ උවමනාවන් සහ දේශපාලන නායකයන්ගේ පක්ෂවල උවමනාවන් ජනතාවගේ උවමනාවන් සහ ආණ්ඩුව උවමනාවන් එකට සමපාත වුණු ආණ්ඩුවක් හැදුනා. අන්නේ ආණ්ඩුව ඔවුන්ගේ සියලු පැවතුම් අවුසි කරලා තියෙනවා. ජනාධිපති හිටපු වෙලා තියෙනවා. ඇමති හිටපු වෙලා තියෙනවා. මන්ත්‍රී හිටපු වෙලා තියෙනවා. හිටපු ගෙවලුත් නැති වෙලා තියෙනවා. කවුද මේ? මේ අයගෙන් ભેදයකින් තොරව ඉස්සර දොන්ජුවන් කැප්පටිපොළ. දැන් ભેදකින් තොරව දෙපැත්තම කට්ටිය හිරේ ඉන්නවා. පොදු සාධකයි. ભેදකින් තොරව දෙපැත්තම කට්ටියට නඩු තියෙනවා. ભેදකින් තොරව හැම නඩුවකදීම එක වගේ ලෙඩ හැදෙනවා. ભેදකින් තොරව එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා හුස්ම ගන්න බෑ කියලා. දැක්කද? අනිත් කෙනා ඇවිල්ලා කිව්වා පැය 4න් 4 ආහාර වේලක් ගන්න ඕන කියලා. පොදු සාමාන්‍යකරණ ලක් වෙලා තියෙනවා. නැද්ද? නේද? පොදු සාමාන්‍යකරණය. හැම කෙනාටම පරීක්ෂණ තියෙනවා. පොදු සාමාන්‍යකරණය. නේද? හැම කෙනාගේම වරප්‍රසාද හිමි වෙලා තියෙනවා. පොදු සාමාන්‍යකරණය. එනිසා මේ එකතුව හෙව්වොත් මොකද්ද මේ එකතුවට තියෙන පොදු සාධක ටික? මම යට කියපු සාධක ටික. අන්නේ සාධක මේ කිසිවක් ජනතාවගේ ප්‍රශ්න නෙවෙයි. ඔවුන්ගේ ප්‍රශ්න. ඔවුන් මුහුණ දීපු ප්‍රශ්න. දැන් මොකද කරන්නේ? ඔවුන් මුහුණ දීපු ප්‍රශ්න සඳහා ඔවුන් එකතු වෙලා තියෙනවා. හරිද? මම හිතන්නේ ඒවා කිසිසේත්ම අපි සැලකිල්ලට භාජනය කරගත යුතු කරුණු නෙවෙයි. ඔවුන්ටම ස්වයං තෘප්තියක් ලබාගත හැකි. ඔච්චරයි. මේ ආණ්ඩු වට්ටන්න පව්. මතක තියාගන්න. මේක ගොඩ නගනවා. අපේ ව්‍යාපාරේ
මුළුමනින්ම කඳ විනාශ කරන්න සමත් වුණා. කඳ කපා දෙනවා. එහෙත් හැම සහෝදරයෙක් සහෝදරියක්ම වැඩ කරන වෙලාවෙදී දුෂ්කර වද කඳවුරේදී වදකයන් ඉදිරියේ ඝාතන ඉදිරියේ මේ ව්‍යාපාරයේ සාරයක් රැක්කා. මතක තබා ගන්න. ඒ හැම විටකම මේ ව්‍යාපාරය ඉතාමත් උත්තුංග සාරයක් ආරක්ෂා කරා. අන්නේ සාරය තමයි 1994 යලි මේ පක්ෂ නැගිට්ටවන්න ජීවය දුන්නේ කියන එක අපි තේරුම් ගතියි. ඒ සාරේ ජීවය තමයි 94 මේ ව්‍යාපාරය ගොඩනගන්නේ. 94න් පසු විශාල දුෂ්කර කොන්දේසි යටතේ ව්‍යාපාරය ගොඩනගන. අද නැතත් සමහර අය වෙනුවෙන් දක්වපු දායකත්වය පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. අද නැතත්. එහෙත් අපි මේ ගමන් මග ඉතාමත් තීරණාත්මක සම්දිස්ථාන කීපයක් අපි පහු කරනවා. 2007 පක්ෂේ බහුජන ව්‍යාපාරයේ කොටසක් ගැලවිලා යනවා. ගැලවිලා ගිහිල්ලා නියද වෙන්නේ නැහැ. සතුරාගේ ඔඩොක්කුවට වී අපේ ව්‍යාපාරයට එරෙහිව නැගී හැකි සෑම පන්නේම අවලාද. පුද්ගලයන්ට එරෙහිව නැගී හැකි සෑම පන්නේම අවලාද හදන්න පටන් ගත්තා. ගොඩනගන්න පටන් ගත්තා. මාසයකට දෙකකට පෙර සහෝදරත්වයෙන් එක කෑම පිඟාන බෙදාගෙන එක කාමරේ නිදාගත්තු මිනිස්සු නිමේෂයකින් සතුරාගේ ඔඩොක්කුවට වැටි මේ ව්‍යාපාරයට එරෙහිව නඟන්න පුළුවන් සියලුම වර්ගයේ අවලාද නගන්න පටන් ගත්තා. ආරම්භයේදී ඔවුන්ගේ අවලාද වලට පණක් ලැබුණා. අද වෙනකොට අවලාද වලට පණකුත් නැහැ, ඔවුන්ට පණකුත් නැහැ. මියගිය ජීවත් වුණත් දිනපතා මේ යමින් තිබෙන සිරුරු බවට පත් වී තිබෙනවා. මතක තබන්න. මිය ගියා. හැබැයි ජීවත් වෙන සිරුරු කවුද පිළිගන්නේ? අනතුරුව 2012 දී අපේ ව්‍යාපාරයට විශාලතම සංවිධාන ක්ෂේත්‍රයේ විශාලම තෙරපුමක් බලපෑමක් වෙන සිද්ධිය ඇති වුණා. විශාල පිරිසක් දාලා ගියා. එහා සමාන ලෙසම අවලාද, අසත්‍යයන්, චෝදනා මා කලින් කිව් පරිදිම ඊට සති කීපයකට පෙර එකට හිටපු අය තා කෙටි කාලෙකින් අනිත් පැත්තට ගිහින් ඍජුව වක්‍රව සතුරාගේ වමනා වෙනුවෙන් මතවාදයන් ගොඩනගන්න පටන් ගත්තා. මේ යන මාවත වැරදි. මීට වඩා විප්ලවීය මාවතක් ඇත. මේ යන මාවත දියවි අවසන් වෙනව ඇත. මේ යන මාවත කවර හෝ ප්‍රතිගාමි දේශපාලන ව්‍යාපාරික අතකොළුවක් වනව ඇත. නිසා මේට වඩා සුද්ධ පාරිශුද්ධ විප්ලවීය මාවතක් තියෙනවායි කියලා අපේ සහෝදරුන්ගේ හදවතට කතා කරන්න පටන් ගත්තා. සමහර අය ගියා. හැබැයි මොකද වෙලා තිබෙන්නේ? ඒ අය තමයි අද ප්‍රතිගාමීත්වයේ පක්ෂවල මතවාදය නිර්මාණය කරන්නම් බවට පත්වෙන තරටම විප්ලවීය ජීව ගුණය ආරක්ෂා වෙලා තියෙනවා. ඒ තරමට මතක තබන්න. ඒක විශාල කම්පනයක් මේ වේදිකාවෙන් අපිට ඔබ හැම දිනාටම. කම්පනයක් වුණේ කම්පනයක්. අපි තීරණය කරනවා. ඒ අන්ත ප්‍රතිගාමීත්වයට තමත් වැරදි දේශපාලන ප්‍රවණතාවයට මේ පක්ෂය යටත් කරනවද? එහෙම නැත්නම් ඒකට එරෙහිව සටන් වදිනවද කියලා. මම කියන්න කැමතියි. එම සාකච්ඡාවක් තිබුණා අපේ ඩිල්ලින් සහෝදරයා සහ අපි කීප දෙනෙක් අතර. මේ ප්‍රශ්න වෙලාවෙදී. අපි ඔය මොකද්ද කරන්නේ? ඔවුන්ට බලෙදී අපි අත්තරනද අපි නිහඬ වෙන්න පුළුවන්. පෞද්ගලික කිසිවක් නෙවෙයි. අත්තරනවා. ඩිල්ලින් සහෝදරයා එක වදනක් කිව්වා. මල්ලි අපිට අත්තරින්න පුළුවන් ඒ දේශපාලන ප්‍රවණතාවය හරිනම්. හැබැයි ඒ දේශපාලන ප්‍රවණතාවය වැරදි. ඒ නිසා අපි ඒකට එරෙහිව
සටන් කරන්න ඕන කියලා. මට මතකයි තීරණාත්මක මධ්‍යම කාරක සභාවේදී ලාල්කාන්ත සෝදර ප්‍රකාශ කරා ව්‍යාපාරය තුලේ කල්ලියක් ගොඩ නැගී තිබෙනවා. මේ කල්ලි ව්‍යාපාරයට එරෙහිව කුමන්ත්‍රණය කරමින් තිබෙනවා. අපිට ඒ කල්ලියට ඉඩ දෙන්නත් පුළුවන්. හැබැයි අපිත් කණ්ඩායමක් ලෙස ඒකට එරෙහිව සටන් වදින සූදානම් වුණා කියන ප්‍රකාශය කරා. එම තමයි මේ ව්‍යාපාරය මතක තබා ගන්න. එකට හිටපු මිනිස්සු. සමහර අය අපිට මඟ පෙන්වපු මිනිස්සු දාලා ගියා. එරෙහිව කුමන්ත්‍රණය කරා. පත්‍ර පිටු ගණන ලියන්න පටන් ගත්තා. එක් අපේ සහෝදරු පිළිබඳ අවලාද ගොනු මුදාහරින්න පටන් ගත්තා. ඒත් අපිට අධිෂ්ඨානයක් තිබුණා. නැමෙක් කළ යුතුයි. එතනින් නතර වුණේ නේ. මහජනයා අප කෙරෙහි තිබුණු අවධානය ගිලිහෙන්න පටන් ගත්තා. මන්ත්‍රීවරු 39ක් නියෝජනය කරා. මන්ත්‍රීවරු 6ට 3ට අඩු වෙන්න පටන් ගත්තා. ඡන්ද ප්‍රතිශතය 3ට 4ට අඩු වෙන්න පටන් ගත්තා. එක පැත්තකින් අභ්‍යන්තරයේ අනිත් දැන් බාහිර සමාජයේ අපිව නොසලකා හරින දේශපාලන ව්‍යාපාරය අපිට අපේම මිතුරන් කතා කරලා කිව්වා සහෝදරයා මිනිස්සුන්ට ඕනේ නැත්තම් උඹලටත් ඕනේ උඹලා කියලා වැඩක් කරගනිලා අපිට කිව්වා කවදාවත් උඹලගේ මේ අපේක්ෂාව මේ රටේ ජනතාව තේරුම් ගන්න නැති වෙයි. ඒත් අපි හිතුවා එක අධිෂ්ඨානයක් අපිට තිබුණා. අපි පොරබදනවා මේ වෙනස් කිරීම සඳහා මිය යන තෙක් පොරබදනවා කියන අධිෂ්ඨානය අපි සතුටු තිබුණා. ඒ මුළු දේශපාලන කතාවෙම බලය ඉතාමත් දුර කතාවක්. මම දන්නවා. දුර කතාවක්. මෙතනින් අපේ වැඩිහිටි සහෝදර සහෝදරියන් තමගේ ජීවිත කාලය ඇතුළත උදා කරගත නොහැකි වූ බලයක් පිළිබඳව අපේක්ෂාවෙන් යුතුව අත්නොහැර මේ ව්‍යාපාරات එක්ක අඛණ්ඩව සහයෝගයෙන් සහෝදරත්වයෙන් අත්වැල් බඳගෙන හිටියා. බලය කවදද කොතනද? ගණිතඥයන් ඇවිල්ලා තර්ක කරන්න පටන් ගත්තා 3 බලය දක්වා වර්ධනය වෙන්න නම් 1500කින් වැඩි වෙන්න ඕන කියලා. එහෙම කිව්වා. 100කින් මදි. 200කින් මදි. එහෙම කියන්න පටන් ගත්තා. ඊට පස්සේ කියන්න පටන් ගත්තා උඹට බලය ගත්තත් මෙහෙමකට කණ්ඩායමක් නැහැ කියන්න පටන් ගත්තා. බලය ගත්තත් ජාත්‍යන්තර සබත්තා ගොඩනගා ගන්න හැකියාවක් නැහැ. බලය ගත්තත් ආර්ථිකය කළමනාකරණය කරගන්න හැකියාවක් නැහැ. සියලු අසුබවාදයන් සමාජෙ වෙත හෙලන්න පටන් ගත්තා. හැබැයි ඒත් මේ ව්‍යාපාර අත් නොහැර අධිෂ්ඨානශීලීව අපේක්ෂාවෙන් යුතුව සුබ සීනයක් දකින සහෝදර සහෝදරයන් අම්මලා තාත්තලා ඉන්නවා. මේ තමයි උග. සුබ සීනයක හිටිය හැමදාම අපේක්ෂාවක හිටිය හැමදාම මම විශ්වාස කරනවා ඔබ අප එක්ව ඒ දැකපු සුබ සිහිනිය ඒ අපේක්ෂාව ආරම්භක පියවර බලය අත්පත් කර ගැනීම අපි බලය අත්පත් කරගත්තා.